හායි කොහොමද ඔයාලට බිස්නස් ඇන් මයි ඩේ ලයිෆ් YouTube channel එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. එහෙනම් ඉතින් ඔයාලා දැක්ක මං අද මොනවද වීඩියෝ එකෙන් අරගෙන එන්නේ කියලා. ඇත්තටම ගොඩක් දවස් ගියා මට අලුතෙන් වීඩියෝ එකක් ගේන්න. මොකද බිසි කියන්නේ පුදුම විදිහට වැඩ ගොඩක් තියෙන කාලයක් තමයි මේ වෙන්නේ. ගෙවෙන්නේ ඇත්තටම. එහෙනම් බලමු අපි කළුපොල් මාළුව යන්නේ කොහොමද කියලා මුලින්ම මම. අද උදේම කළුපොල් මාළුවක් මේ හදි ගස්සන්නේ. මට හොඳ වරක ටිකක් හම්බුණා. ඒකේ කොස්සට මේ ඔයාලා දකින විදිහට හොඳට සෝදලා පිරිසිදු කරලා අර පුපුරලා වගේ තියෙන ඒවා තමයි මේ ගන්නෙ. ඊට පස්සේ මම මේ කරන්නේ කොස්සට ටික හොඳින් තඹ ගන්න එක. ලුණු ටිකකුත් එකතු කරන්න. මේ කොස්සට පුපුරනකම්ම තඹ ගන්න. හොඳට පැහිච්ච ඒවානේ පුපුරනවා ඉක්මනට ඒවා. ඊට පස්සේ ලූණු, අමු මිරිස්, තක්කාලි, සුදු ලූණු, රම්පේ කරපිංච ඔක්කොම ලෑස්ති කරගන්නවා. මේක මස් කරි එකක් වගේ තමයි. තෙලට දාලා ඊට පස්සේ මිටි කිරි ටිකක් දානවා. මේවා කපලා තියලා සේරම කොස්සට එක තැඹුණාට පස්සේ මම මේ දැන් මිරිස් 3-5 සේරම කවලම් කරගෙන හොඳින් මිශ්‍ර කරගෙන තියෙන්නේ. බලන්නකො මේ හොඳින් පොත්ත ගැලවෙනවා. හොඳට ඒවත් තැඹිලා තියෙන්නේ. මිරිස් බැදලා 3-5 බැදලා අරගෙන ලුණු කුඩු ගම්බිරිස් කුඩු ටිකකුත් එකතු කරලා තියෙන්නේ. මේ පොත්ත අතින් ගලවන්න පුළුවන්. හැබැයි සමහරක් අය නම් මේක තලලත් ගන්නවා. දැන් තෙල් එක ලිපේ මැටි වලඳක් ගන්න එක ගොඩාක් හොඳයි ඇත්තටම. කොහොමත් සෞඛ්‍යයටත් හොඳයිනේ. ඉඟුරු, සුදු ලූණු, රතු ලූණු ඔක්කොම තෙලට දාලා හොඳට රන්වන් පාට වෙනකන් මිශ්‍ර කරගන්නවා මම. ඇත්තටම අපි ගොඩාක් කන්නේ එළවලු ඔක්කොම වසවිසනේ කොහොම බැලුවත් ගෙවත්තේ හදාගත්තත් අපිට හැමදාම මේක පරිභෝජනයට ගන්න තරම් බැහැනේ. මේ වගේ දෙයක් ඉඳලා හිටලා හරි මේ හදන එක රසයි දරුවනුත් ආස වෙයි. මං හිතන්නේ සෞඛ්‍යයටත් හොඳයි. කුරුඳු පොතු කිහිපයක් එකතු කරගන්නවා. එනසල් කරාබු නැටිත් මේ තලලා එකතු කරගන්නව නම් හොඳයි. ඒ ටික හොඳට රන්වන් පාට වුණාට පස්සේ තමයි මම මේ අමු මිරිස් එකතු කරගන්නවා. ඊළඟට රම්පේ කරපිංච සේරම මේ තෙලට එකතු කරගෙන හොඳට රන්වන් පාට වෙනකන් මේ ටික මිශ්‍ර කරනවා. ඇත්තටම මේ දවස්වල නම් හරිම බිසි අපි. ගොඩාක් වැඩ කියන්නේ දැන් සිංහල අලුත් අවුරුදු සීසන් එකනේ. කීප දවසයි තව ඇත්තටම මාසිකුත් දවස් කීපයක්නේ තියෙන්නේ. අලුත් අවුරුදු සීසන් එකට මේ දවස්වල වැඩ මෙටීරියල් ගේනවා, කට් කරනවා, මහනවා. ඇත්තටම වීඩියෝ එකක් ගේන්න තරම් වෙලාවක් හම්බුනේ නැහැ. මේ වීඩියෝ එකත් දවස් කීපයක් තමයි මම කොටස මේ එඩිට් කරගෙන වොයිස් කරගෙන මම මේ අද අප්ලෝඩ් කරන්නේ. ඉදිරියේදී අලුත් ස්ටයිල් වල ෆොටෝස් මම ඔයාලට අරගෙන එන්නම්. මගේ පේජ් එක සදෙව් ෆැෂන් ඇන්ඩ් බෑග්ස් FB පේජ් එකෙන් ඔයාලට අලුත් ස්ටයිල්ස් බලන්න පුළුවන්. ඒව ඇනවුම් කරන්න පුළුවන්. ඉතින් එහෙනම් අලුත් අවුරුදු සීසන් එකට අපි කරන්නේ මොනවද අලුත් ස්ටයිල් මොනවද කියලාත් මම ඉදිරියේදී ඔයාලට අරගෙන එන්නම්. තවත් දෙයක් කියන්න ඕන. අලුතෙන් ව්‍යාපාරයක් පටන් ගන්න ඉන්නවනම් හරි කරගෙන යන බිස්නස් එක රීලොන්ච් කරන්න ඉන්නවනම් හරි ප්ලෑන් කරගෙන මේක තමයි ලංකාවේ අපිට හොඳම සීසන් එක. ඔයාලට පුළුවන් වැඩිපුර තමුගේ නිෂ්පාදන කරලා මොකද දැන් පෞද්ගලික ආයතනවල අයට බෝනස් එකක් හම්බෙනවා. රජයේ ආයතනවල අයටත් වේලාසනෙන් ඒගොල්ලොන්ගේ සැලරි හම්බෙනවා. ඉතින් මේ කාලේ තමයි බිස්නස් වලට හොඳම කාලේ. ඔන්න ගුඩ් අයිඩියා එකක්. ඔන්න කතාවෙන් තක්කලි, අමු මිරිස්, ලූණු සේරම දැන් හොඳට කුක් වෙලා තියෙන්නේ.
අපි දැන් මේකට කොස් ඇට ටික එකතු කරගමු. බලන්නකො තක්කාලි යම් තරමකට දැන් ඒ ලුණුත් එක්කම මිශ්‍ර වෙලා තියෙන්නේ. මේ 3-5 අනාගත්ත කොස් ඇට ටික මම ඒකට එකතු කරගත්තේ. මේ හොඳට කවලම් කරගන්න මේ ටික. ලුණු දාන්න අමතක කරන්න එපා. මොකද අපි කොස් ඇටයකට ලුණු දාලා තැම්බුවට දැන් ආයෙත් මේ මිශ්‍ර වෙනකොට මේකට ලුණු දාන්න ඕනේ. සාමාන්‍යයෙන් ටිකක් ගින්දර මුලදී ගින්දර දාන්න ඕන. පස්සේ තමයි ගින්දර අඩු කරලා හදන්නේ. වතුර චුට්ටකුත් ඒකටම එකතු කරගන්නවා. හොඳින් තැම්බුණාට පස්සේ තමයි මම මේ මිටිකිරි එකතු කරගන්නේ. ඉතින් මිටිකිරි දාලා හොඳට මිටිකිරි ටික පැහෙන්න දෙන්න ඕනේ. කිරි උතුරනවා කියන්නේ අපි හොඳට බුබුලු දාලා හොඳට උතුරුණාට පස්සේ අවසාන හරියේදී ලිප ඕෆ් කරන්න කිට්ටු වෙලා මස්කරි ටිකකුත් එකතු කරගන්න. එතකොට තමයි ලස්සන පාටක් එන්නේ. ඔන්න බලන්න. දැන් බලන්න මේ තෙල් පෑදිලා හරිය ලස්සනට තියෙනවා. ඇත්තටම මේක හරිම සුවඳයි. සමහර අය කොස් ඇට කන්න කැමති නැහැනේ. එහෙම කන්න අකමැති කෙනෙකුට උනත් මේකේ කොස් ඇට ටික නැතුව ඒ කිරි ඒ හොදි ටිකත් එක්ක පාන් කන්න උනත් හොඳයි. බත් කන්නත් ඇත්තටම හරිම සුවඳක් තියෙන්නේ. හරිම රසයි. හොඳට හැබැයි කිරි පැහෙන්න දෙන්න ඕන. එතකොට මේක අපිට උදේ ඉවුවත් හවස් වෙනකොට නරක වෙන්නේ නැහැ. දැන් මම ඔයාලත් එක්ක කතා කරන්නේ සදෙව් ෆැෂන් ඇන්ඩ් බෑග්ස් ගැන. අද ඉතින් ඔපරේටර් කෙනෙක් ලීව්. ඒගොල්ලෝගේ හදිසි අවශ්‍යතා තියෙනවා, අසනීප තත්ත්ව තියෙනවා, පවුලේ වැඩ කටයුතු තියෙනවා. එහෙම දවස්වලට ඒගොල්ලෝ නිවාඩුවක් ගන්නවා. ඉතින් මං අද ඔපරේටර් වෙලා ඉන්නේ. ඇත්තටම තමුන්ගේ ව්‍යාපාරයකදී අපි ඔපරේටර් වෙනවා, මැනේජර් වෙනවා, ක්ලීන් කරන්න වෙනවා. සමහර වෙලාවට ඇත්තටම මෙටීරියල්ස් ගන්න ගියාම වාහනේට ඒවා දාන්න රෙදි රෝල් මම ෂොප් එකේ ඉඳලා උස්සගෙන එනවා. ඒක එහෙම තමා. ඉතින් ඕගොල්ලොත් ඒවා හොඳට හිතට හයි අරගෙන මගේ දේනේ මම කරන්න කියලා කවදාවත් ලැජ්ජ වෙන්න එපා. මං එදත් කිව්වා ඕගොල්ලන්ට තමුන්ගේ ව්‍යාපාරයක් කරනවා නම් ඒක ඇතුලේ හැම චරිතයක්ම තමුන් කරන්න ඕනේ. අනිත් එක හැම දෙයක්ම දැනගෙන ඉන්නත් ඕනේ. එහෙම නැත්තම් බෑනේ. මොකද අපි කරන නිෂ්පාදනයේ පුංචිම කොටසේ ඉඳලා අපි මැනේජර් දක්වාම ඒ දේවල් අපි දැනගෙන ඉන්න ඕනේ. අපි අතින් කරන්න ඕනේ. ව්‍යාපාරය ටිකක් දියුණු වෙනකොට අපිට පුළුවන් එක එක අංශ අපිට සේවකයෝ ගන්නවද, පවුලේ ඇත් එක්ක ඒක එකතු වෙලා කරනවද, කොටස් වශයෙන් එක එක්කෙනාට ඒ ටික බෙදන්න පුළුවන්. පවුලේ කෙනෙක් නම් ඒ වගේ පොඩි සැලරි එකක් දීලා හෝ දැන් account පැත්ත බලනවා නම් කාට හරි හිතවතෙක් හෝ ඒක හැමදාම කරන්න ඕනේ නැහැනේ. පොඩි මුදලක් දීලා හරි ඒ වගේ ටික තමුන්ගේ ඒ ගොඩාක් තියෙනවනේ. දැන් SME ඕන කෙනෙක් කිව්වහම ලොකු වැඩ කොටසක් තමුන් අතින් කෙරෙනවා. ටික එක එක්කෙනාට වැඩ පවරලා එතකොට තමයි ඉස්සරහට බිස්නස් එක කරගෙන යන්න තමුන්ගේ පාර්ට් එක කොටස් වශයෙන් අඩු වෙන්නේ. ඉතින් ඒ අතර කියන්න ඕනේ මම රැක් එකක් ගත්තා. මේක සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකෙන් ගත්තේ. ඇත්තටම බ්‍රෑන්ඩ් නිව් එකක් මිලදී ගන්න තරම් මට අවශ්‍යතාවය තියෙනවා. නමුත් මේ අවස්ථාවේ හැටියට මම නිව් ඉයර් එකට තමයි දැන් ප්‍රොඩක්ෂන් කරගෙන යන්නේ. එතකොට මට මෙටීරියල් ගන්න තියෙනවා. ඒ නිසා මම සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකෙන් මේ රැක් එක ගත්තේ. ගොඩාක් බඩු ඒක අස් කරගන්න පුළුවන් අහුර ගන්න. මම මේ අස් කරන ගමන් තමයි ඔයගලන්ට ඒක පෙන්වන්නේ. ඔයාලා දැක්ක මං ඉස්සෙල්ලාම හපු බෑග් එක. හරිම ලස්සනයි. printed material එකකුයි plain color එකකුයි mix වෙලා ring 4ක් යනවා ඒකේ handle එකට. ඔන්න බලන්නේ බෑග් එක අපි colors දෙකකින් කරන්නේ. මේ ඉන්නේ මෙයා සිත්මි අතින් තමයි මේවා ලස්සනට නමලා එයා තමයි ටැග් කරලා හරිම ලස්සනට පිළිවෙලට සදෙව් ෆැෂන් එකේ ඒ ටික කරන්නේ මෙයා.
ඇත්තටම මං කිව්වා වගේ මීට කලින් ඕඩර් එකක් ඩිලිවරි යනකොට මේ හරීම ටයිට් මට. මොකද පැක් කරන්න ඕන, ටැග් කරන්න ඕනේ. ඇත්තටම සිඩ්නි නිසා අපිට හරිම පහසුයි. මේ බලන්නකො මේ බෑග් එක හරිම ලස්සනට නීට් එකට නමලා මේ ලස්සනට පැක් කරන්නේ එයා තමයි. මේක කැන්වස් බෑග් එකක්. මම ඉදිරියේදී මේකේ ෆොටෝස් අරගෙන එන්නම්. සීසන් එකත් එක්ක මම තව කොටසක් මගේ බිස්නස් එකට එකතු කරගත්තා. නිමියදුම් ටී-ෂර්ට්ස් වගේ දේවල් අපි කරන්නේ නැහැ. ඒවා ෆැක්ටරි එකකින් අරගෙන මම අලෙවි කරනවා. දැන් අලුත් අවුරුදු සීසන් එකට තමයි ඉස්සෙල්ලාම මම මේවත් දක් කරන්නේ. බලන්න ඇත්තටම මේ හරිම ලස්සනයි. සාධාරණ මිලකට අපෙන් ගන්න පුළුවන්. අපි සිංහල අලුත් අවුරුද්දේ ස්ටෝල් එකක් කරනවා. ස්ටෝල් එකට දාන්නයි නිවසේ අලෙවි කරන්නයි තමයි මම මේවා ගත්තේ. ඉතින් මම ඔයගොල්ලොත් එක්ක මේ දේවල් ෂෙයා කරගන්නේ ඇත්තටම අපිම නිෂ්පාදනය කරන්න ඕනේ. දැන් මේවා මිලදී ගන්න තියෙනවා. ඔන්න දැන් මං ඔයාලත් එක්ක බෙදාගන්නේ මගේ ගෙවත්ත. මං එදා ඔයගොල්ලන්ට කිව්වා කොච්චර බිසි වුණත් හම්බෙන පොඩි ටයිම් එකකදී මං ගෙවත්තේ මොනවා හරි එළවලුවක් අපිට කැමරට ගන්න පුළුවන් දෙයක් වගා කරනවා කියලා. මොකද අපි කෘමිනාශක දාන්නේ නැහැ. කොම්පෝස්ට් පොහොර විතරයි දාන්නේ. එතකොට දවසකට එක වේලකට හරි අපිට පුළුවන් නම් ගෙවත්තේ හදන දෙයක් අපේ ආහාරයට එකතු කරගන්න. ඇත්තට මේක හරිම වටිනවා. තව දෙයක් කියන්න ඕනේ. වීඩියෝ එකේ ක්වොලිටි එක සවුන්ඩ්ස් ගැන ඇත්තටම සමා වෙන්න. මේ බිසි ෂෙඩියුල් එක තමයි මම මේක ඇත්තටම අරගෙන එන්නේ. මේ තියෙන්නේ කොච්චි අමු මිරිස් ඒ වගේම ගස් ලැබු තියෙනවා, මෑකරල් තියෙනවා, තවත් තියෙනවා ඔයගොල්ලෝ කැමති වෙයි ඩ්‍රැගන් ෆෘට් වගාවක්. ඒක නම් මං දැන් වසර කිහිපයක් වෙනවා හිටවලා. ඇත්තටම අපි ඒකේ පළදාවත් ගන්නවා. මං කලින් ගත්ත මගේ ෆොටෝස් වගේක් තියෙනවා. වීඩියෝ එක අවසානයේදී මං ඒ ෆොටෝස් වලත් එක්ක අරගෙන එන්නම්. මේ දකින්නේ ඔයාලා කොච්චි, කරපිංචා, රම්පේ කියන්නේ ඇත්තටම ගෙදරකට ඕමනා කරන දේවල්නේ. හැම ගෙදරකම තියෙන්න ඕනේ. ඔයගොල්ලන්ට ඉඩපහඩු නැත්තම් භාජනයක හෝ හාල් කවරයක හෝ පස් ටිකක් දාලා කරපිංච ගහක් රම්ප එකක් හදා ගන්න පුළුවන්. තව සේර තියෙනවා. සේරත් හදා ගන්න පුළුවන්. පලා වර්ග කතුරු මුරුංගා, ගොටුකොළ, මුකුණු වෙන්න මේ තියෙන්නේ කතුරු මුරුංගම. ඔයාලා කලිනුත් දැක්කා මගේ පේරුදානේ හදපු දවසේ වීඩියෝ එකේ කතුරු මුරුංගා ගස් 3ක් තියෙනවා. එතකොට ඩ්‍රැගන් ෆෘට් වගාව තියෙනවා. ඇත්තටම වසරට එක වතාවක් තමයි ඒකේ මේ අපිට පළදාව ගන්න පුළුවන්. වෙළඳ සැලෙන් ගත්තත් ටිකක් මිල අධිකයිනේ ඩ්‍රැගන් ෆෘට් කියන්නේ. හරිම ගුණයි. මම හිතන්නේ ඒ වගේ දෙයක් නම් කෘමිනාශක නැතුව වගා කරනවා කියලා. මේ ගස් ලැබු ගස් දෙකක් තියෙනවා. ඒකෙත් දැන් ගෙඩි හටගෙන තියෙන්නේ. ඇත්තටම හරිම සතුටුයි. අපි අතින් හදපු ගහක පළ හටගෙන ඒවා අපි ආහාරයට ගන්නවා කියන්නේ හරි සතුටුයි ඇත්තටම. මේ ඔයාලත් බලන්නකෝ පරිසරයත් එක්ක එකතු වෙලා අපි කොච්චර බිසි වුණත් පරිසරයත් එක්ක එකතු වෙලා ඉන්නකොට අපේ මානසිකත්වය ඇත්තටම නිදහස් වෙනවා. මම ඇත්තටම කලින් ගත්ත ෆොටෝස් ටිකක් ඩ්‍රැගන් ෆෘට් මල ඒක ඇත්තටම කඩුපුල් වගේ. මල පිපෙන්නේ රැට කඩුපුල් මල වගේමයි. ඒ වගේම රැට පිපිලා උදේ වෙනකොට පර වෙනවා. ඔය මල පිපිලා ඊට පස්සේ ඕක පර වෙලා මල ටිකෙන් ටික ඉස්සරහින් වේලි වැටෙනවා. ඒ නටුව ගහත් එක්ක සම්බන්ධ වෙලා තියෙන හරියෙන් තමයි ඒ ගෙඩිය හැදීගෙන එන්නේ. ඔන්න බලන්නකෝ මම ඊළඟ දවසේදී ඕකෙන් වීඩියෝ එකක් මම ඔයාලට අරගෙන එන්නම්. දැන් මේ ඩ්‍රැගන් ෆෘට් එක ඉදුණට පස්සේ අර අගිස්ස තියෙන්නේ එතනින් තමයි මල වේලිලා වැටලා තියෙන්නේ. මේ ඒ පළ හටගත්ත වෙලාවක විවිධ අවස්ථාවන් වලදී මම ගත්ත ඡායාරූප. එහෙනම් අදින් මම වීඩියෝ එක අවසන් කරනවා.
ඉතින් ඔයාලා මාත් එක්ක හැමදාමත් එකතු වෙන්න පුංචි බිස්නස් එකක් හරි කරගෙන යනවා නම් ඒ සම්බන්ධව කතා කරන්න මාත් එක්ක. එහෙනම් ඔයාලා හැමෝටම මෙතෙක් වෙලා රැඳිලා හිටියට ගොඩාක් ස්තුතියි. සබ්ස්ක්‍රයිබ් කරන්න කියලාත් මම මතක් කරනවා.